රසනාරි වෙත ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව අහගෙන ඉන්න ඔයාලට පේනව නේද මේ ලස්සන දර්ශනය? කවුද මේ ඉන්නේ? එහා පැත්තෙන් ඉන්නව ලේනෙක්. අනිත් පැත්තෙන් ඉන්නවා වලි කුකුලෙක්. ඔව්, ලංකාවේ ජාතික පක්ෂියා. ඉතින් මේ දියකොළ ගම්මානේ මම හසු කරගත්ත ලස්සන දසුන් පෙළක්. ඉතින් වීඩියෝ එකේ ක්වොලිටි එක ගැන හිතන්නේ නැතුව බලන්නකො මේ දර්ශනය දිහා. මේ ගම්මානෙට උදේම වලි කුකුල් එනවා එයාලගේ කෑම හොයාගෙන. ඉතින් අපි මොනවා හරි කෑම જાති දාලා තිබුණොත් එයාලා ඇවිත් කාලා යනවා. හැබැයි ගොඩක් සෙනග ඉන්න වෙලාවට මේගොල්ලෝ එළියට එන්නේ නැහැ. නිහඬ නිස්කලංක වෙලාවට තමයි එන්නේ. ඔන්න ඉතින් පන්සලේ වීඩියෝ එක කරනවා කියලා හිතලා මේ උඩපේරුව විහාරස්ථානයට අපි ආවා. මේක පිහිටලා තියෙන කඳු යායක් මුදුන. බලන්න අපට ගමක් තියෙන්නේ. පල්ලෙහා දිය පාරක්. දොළ පාරක් ගලාගෙන යනවා. හරිම නිස්කලංක පරිසරයක්. ඉතින් අපි දැන් බලමු මගේ මූලික කරුණ. මම මේ පන්සලට ආවේ අපිට ආරංචියක් ආවා. ඉතාමත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මේ පන්සලේ ඉන්නවා කියලා. අපි එයාව හොයාගෙන තමයි මෙහෙට ආවේ. අපි බලමු එයාගේ වැඩ කොහොමද කියලා. මෙතනින් පස්සේ වීඩියෝ එකේ දිගටම තියෙන ඒ චිත්‍ර ආශ්‍රිත දර්ශන. ඉතින් දේශීය චිත්‍ර කලාව ගැන, විහාර චිත්‍ර කලාව ගැන, මූර්ති සම්ප්‍රදාය ගැන අදහසක් ගන්න දැනගන්න කැමති ඔයාලා තමයි මේ වීඩියෝ එක. බලමුකෝ අපි රහුපොළ මහා විහාරස්ථානයේ තොරතුරු. ආත්‍යම ගත්තොත් ලංකාවෙම ගත්තොත් ඓතිහාසික තැනක් තමයි රහුපොළ විහාරස්ථානය කියන්නේ. හේතුව මහනුවර අස්කිරි විහාරයේ අනුනායක හිටපේ අපේ සුජාත හාමුදුරුවෝ. අපේ මේ රහුපොළ මෙහි උපන් හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ තමයි උඩරට අමරපුර නිකායේ පිහිටවුවේ. එතකොට ඒක ඉතිහාසයේ සාක්ෂි සහිතව තියෙන දෙයක්. රහුපොළ සුජාත හාමුදුරුවෝ. ඒ නිසා ඒ සුජාත හාමුදුරුවෝගේ මූලස්ථානය මෙහි. ඒතර අපේ රහුපොළ ග්‍රාමයේ ඉතිහාසයේ මේ විහාර වංශය සහ වංශ කතාවේ සඳහන් වෙනවා. අනිත් එක ඔය ඊපෙර මේ අක්තපත්‍ර පූජාවක් තිබුණා මහානායක හාමුදුරුවෝ. ඒ සෑම උත්සවයකදී මේ සුජාත හාමුදුරුවන්ගේ නම කියනවා. ඔව්. එහෙම වටිනාකමක් තියෙනවා රහුපොළ විහාරස්ථානේ. ඒකට මේ විහාරස්ථානේ මේ තියෙන්නේ ඉස්සරම තිබිලා තියෙන රහුපොළ ඇලෙන් පල්ලෑ. ඇලෙන් පල්ලෑ. මේ ලොකු හාමුදුරුවෝ නිසා පැරණි අපේ ගමේ කට්ටිය විස්තර අහගත්තා මේ පන්සල කොහොමද තිබ්බේ කියලා. ඊට පස්සේ තමයි මම මේක චිත්‍රයෙන් නගලා තියෙන්නේ. ගමේ ඇත්තවක දැකලා නැහැ. ඇලෙන් පල්ලෑ තිබ්බලා තියෙනවා. ඒතර හාමුදුරුවෝ මම කියන්නේ 14ක් විතර හිටියක් කියලා කියන්නේ. ඒ කාලේ දානේ පන්සලට ගිහින් නැහැ නේ. පිටිසු ගාව වදිනවා. ඔව්. එහෙම තමයි තිබුණා තියෙන්නේ. සුජාත හාමුදුරුවන්ගේ ඊට පස්සේ චන්දානන්ද හාමුදුරුවෝ තමයි ආරම්භ කළා තියෙන්නේ. මේ හාමුදුරුවෝ. ඔව් මේ හාමුදුරුවෝ තමයි ඒතර පන්සල ආරම්භ කළා තියෙන්නේ. ඊට පස්සේ තමයි අපේ මේ උඩ පැත්තේ පිටුරු වහලා හදාගෙන ඉඳලා තියෙන පල්ලෙහා තියෙන තැන. ඊට පස්සේ ඔය අපේ දැන් ඉන්න නායක හාමුදුරුවෝ තමයි පන්සල ගොඩ නගලා තියෙන්නේ. එතකොට මේ වෙන්න මෙහෙම තමයි ඉස්සෙල්ලා පටන් ගිහලා තියෙන්නේ. මේ දන්නවා මේ 50 ගණන් වල පන්සල තිබ්බ විදිය. ඒ දවස්වල මෙතන නේද? ඒ දවස්වල තිබ්බ විදිය. එතකොට අර උඩින් තියෙන ලෝකෝටු තියෙන්නේ. සීමා බොදින්නාසේ ලෝකණී කරලා. මේ ආන්දෝලනයේ විචිතක ඕනක් නෙදී. සෝදලයන් බාගර ගන්නවා ඩස්ටික් වල හරි සමන්දේය මේ ගම්බාරේ අපේ නායක හාමුදුරුවෝ ගොඩාක් වන්නේ මේ ගම්බාර දෙකකින් තමයි මමපත් කොළ වැඩ බණ්ඩාරේ වෙලා තියෙන. ඔව් මම ඇත්තටම මේ
විහාරවල චිත්‍රානුමූර්ති ගොඩක් ඒවා කරලා තියෙනවා. මේ විහාරවල මේ පොඩි දෙයක් ඇත්තටම. ඒ වගේම තමයි මේ බණ්ඩාරවල වැවතන්න විහාරය. ලංකාවේ ඉතිරි අනුරාධ සම්පූර්ණ චිත්‍රයන් වහන්සේ මොළො ටික දාලා චිත්‍රවල. ඒ වගේම මොණරාගල බක්නිගහවල විහාරය මොණරාගල උත්තර විහාරයක් තියෙනවා. ඊට පස්සේ බැල්ලවාය හදපාලන ලැබලන. ඉතින් මෙතුමා දැන් කරන්නේ මේ විහාරයේ චිත්‍ර අඳින එක. මූර්ති නෙලන එක. වෘත්තීන් ගුරුවරයෙක් වුණත් චිත්‍ර කලාව ප්‍රගුණ කරන්න. මේ වගේ දේවල් කරන්න කොච්චර සංයමයක් ඕනද? බලන්න මේ පිළිම දිහා දැක්කහම මේ චිත්‍ර දිහා දැක්කහම අපිට ඇතිවෙන බුද්ධාලම්පන ප්‍රීතිය, අපිට ඇතිවන සැදැහැවත් බව. ඉතින් මේවා මේ චිත්‍ර වලින් මතු කරන්න කොච්චර දක්ෂ වෙන්න ඕනේද? නමදේ තමයි වෘත්තීන් චිත්‍ර ශිල්පියෙක් වගේම ගුරුවරයෙක්. ඉතින් මෙතුමාගේ විස්තර ටිකක් ඇහුවත් හොඳයි කියලා හිතුණා. බලමු මෙතුමාගේ විස්තර කොහොමද කියලා. ඔව් මගේ නම චන්ද්‍රී බණ්ඩාර. මම ඒතර දියවල ගමන් තමයි ඉන්නේ. දැනට බාගම්පා පස්මන් බණ්ඩාරනායක මධ්‍යම මහාවිද්‍යාලයේ චිත්‍රාචාර්ය ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම නියෝජ්‍ය විද්‍යාලතුමා හැටියට මම කටයුතු කරනවා. මේ විද්‍යාලය 6 සිට 13 ශ්‍රේණිය දක්වා චිත්‍ර විෂය ගැනීම කටයුතු සිදු කරනවා. දැන් මම හිතන්නේ පස්මන් විද්‍යාලයට ගියාට පස්සේ සෞන්දර්ය කැම්පස් එකේ ගුරුවරු ඒ වගේ ඊළඟට චිත්‍ර ඇකඩමි වල වැඩ කරන කට්ටිය ඕගොල්ලෝ ගොඩාක් පිරිසක් හදලා ඉන්නවා. ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ මගේ 5 දෙනෙක් ඉන්නවා මට වැඩි දක්ෂ අය. මෙතනදී මෙතුමා අපිට ප්‍රකාශ කරා චිත්‍ර අඳින්න සායම් හදාගන්න ආකාරය. ඇත්තටම මෙතනදී මෙතුමා සාම්ප්‍රදායික ක්‍රමයෙන් තමයි චිත්‍ර අඳින්නේ. ඒ කියන්නේ දුම්මල ශාකයේ තිබෙන ලාටු අඹරලා පිටි කරලා මැටි මුට්ටියක දාලා කුඩු සායම් මේකට දාලා දොරණ තෙල් එක කවලම් කරලා තමයි සායම් හදාගන්නේ. මේ පෙන්නන වැක්ස් එක ඇතර මේක හදාගන්නේ දොරණ තෙල් වලට හල් දුම්මල දාලා. මේක ඇත්තටම මෙතුමා ප්‍රකාශ කරන පරිදි මේක මේ පොලිෂ් එකක්. ඒ කියන්නේ වැක්ස් එකක් වගේ. කියන්නේ චිත්‍ර ඇඳලා ඉවර වෙලා තමයි මේක මේ වැක්ස් එක චිත්‍රවල මෙන්න මේ ආකාරයට තවර ගන්න. ඇත්තටම මේක කරන්නේ ඇඟිලි වලින්. ඇඟිලි තුඩු වලින් තමයි මේක කරන්නේ. ඒක නිසා මේකට ඉස්සර මිනිස්සු නමක් කිව්වා අල්ලියාදු ගන්නවා කියලා. ඉතින් ඔය දැන් තියෙන වර්නිෂ් වලිනුත් කරන්නේ මේ වගේ දෙයක්. හැබැයි මේක සාම්ප්‍රදායිකව ශාක භාවිතයෙන් කරන නිසා පරිසර හිතකාමී වගේම චිත්‍රවල කල්පවත්ම සඳහාත් මේ පොලිෂ් එක නැත්නම් මේ වැක්ස් එක භාවිතා කරනවා. බලන්න ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරපු දේවල් කොච්චර පරිසර හිතකාමීද. ඒ වගේම තමයි සීගිරි පිටුසිතුවම් වගේ චිත්‍ර කාලයක් පවතින. චිත්‍රවල කුඩු ගැලවිලා යන්නේ නැති වෙන්න. සායම් බොඳ වෙන්නේ නැති වෙන්න තියාගන්න තමයි චිත්‍ර ආරක්ෂා කරගන්න තමයි මේ වගේ ස්වභාවික දේවල් ඕන් පාවිච්චි කරලා තියෙන්නේ.